ඉතින් අද අපිට තියෙන ටාස්ක් එක තමයි සෙලර්ගේ ප්‍රොඩක්ට් සර්චින් එක හදන එක. ඉතින් මේක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. ඉතින් අපේ my product එකේ sorting එකේ උඩම තියෙනවා search bar එක. ඉතින් මේක තමයි සෙලර්ගේ search bar එක. sort කියන බටන් එකේ වුණොත් තමයි search වෙන්නත් දාලා තියෙන්නේ. ඉතින් sort button එක බොකුවාම call වෙන්නේ sort one කියන function එකට. ඉතින් මේ function එකේ උඩින්ම search bar එකේ id එක assign කරලා තියෙනවා. ඉතින් form එකට මේකේ value එකක් append කරලා තියෙනවා. form එක backend file එකට යද්දි search එකේ value එක backend එකට අරන් යනවා. ඉතින් මේ තියෙන අපේ search bar එකේ value එක. ඉතින් search එක empty නැත්නම් query එකට product එකේ title එකත් අපි bind කරලා තියෙනවා. ඉතින් search bar එකේ වචන වලට ගැලපෙන product title එකක් තිබ්බොත් ඒක display වෙනවා. හරි දැන් අපි බලමු මේකේ demonstration එක.